2027 සිද්ධාන්ත ළමෙක්ට ඇයි මේ වෙද්දිම රිවිෂන් එකක් පටන් ගන්නෙ? හරිද? ඒකට මගේ පළවෙනි පිළිතුර තේරුම් ගන්න. දැන් මම කරන සිද්ධාන්ත පන්තියේ හොරණ මතුගමත් එහා සමානව ළඟින් යන්නේ. එතකොට එක පාඩම අපි ඉවරයි. ඒක කොහෙත් සාමාන්‍යයෙන් සිද්ධාන්ත පන්තික මේ වෙද්දි ඉවරනේ. හරිද? දෙවෙනි පාඩමත් ඉවරයි. මම පන්තියේ දෙවෙනි පාඩම ඉවරයි. ඊට පස්සේ තුන්වෙනි පාඩම ඉවරයි. රසායනික ගණනයත් ඉවරයි. හතරවෙනි පාඩමත් ඉවරයි. වායු පාඩමත් ඉවරයි. සාමාන්‍යයෙන් දැන් මේ වෙද්දි සිද්ධාන්ත ළමෙක්ට දුවන පාඩම තමා රසායනික ගණනය. හරිද? එතකොට මේ ළඟදී අපි පටන් ගත්තා ඉනෝගනික්. පස්වෙනි පාඩම තියලා චුට්ටකට අපි ඉනෝගනික් තමයි පටන් ගත්තේ. ඒක ලස්සන ප්ලෑන් එකක්. එතකොට මේ වෙද්දි සාමාන්‍යයෙන් සිද්ධාන්ත පන්තික තුන්වෙනි පාඩම යද්දී හරි. එතකොට මම කොහොමද පාඩම් හතරක් ඉවර කරේ? අපි නිකන් මාතෘකා දාගෙන පොඩ්ඩක් එහෙම කරාද? නෑ. පන්ති ආපු ළමයි දන්නවා මේ පාඩම් ඇඬෙන්න කළා තියෙන්නේ. හරිද? අම්බානකට ගණන් හදලා තියෙනවා. සිද්ධාන්ත සාකච්ඡා කරලා තියෙනවා. ඇති වෙන්න ගණන් හදලා තියෙනවා. ඒ කියන්නේ විභාග මට්ටමේ ඉඳන් තමයි අපි ඊට උඩ අමාරු ගණන් හැදුවේ. පන්තිවල පොත් අරගෙන බලන්න පුළුවන් සහ අපි පන්ති යන ළමයින්ගේ යාළුවොත් දැන් කතා වෙනවා මේ පන්තියට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා දේ. ඒක හින්දා තමයි තේරුම් ගන්න දැන් අපි අපේ පන්ති වලට අලුතෙන් එන ළමයි ඉන්නවනේ. ඒ ළමයින්ට මේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි 3 සහ 4 පාඩම් ටික අපි කම්ප්ලීට් කරගන්නේ කොහොමද සර් කියන එක. ඒතර ඒක ඉලක්ක කරගෙන ඒක වෙනුවෙන් මට හිතුණා 3-4 පාඩම් විතරක් නෙමේ මේ සෙට් එකම අපි බෑකප් රිවිෂන් එකක් විදියට පටන් ගන්නවා. හැබැයි මේ පාඩම මේ බෑකප් රිවිෂන් එක පටන් ගන්නෙ තේරුම් ගන්න රසායනික ගණනේ. රසායනික ගණනේ. තේරුණාද? ඇයි රසායනික ගණනයෙන් පටන් ගන්නෙ කියලා මම පස්සේ විස්තර කරන්නම්. ඇයි මේ රිවිෂන් එකක් පටන් ගන්නේ? බෑකප් රිවිෂන් එකක් පටන් ගන්නේ 2027 සිද්ධාන්ත ළමයින්ට. පළවෙනි කාරණාව. ඒක හරි. දෙවෙනි කාරණාව තමයි දැන් ඕගොල්ලන් මේ වෙද්දී අපි මෙහෙම කතා කරමුකෝ. දැන් 100ක් ගත්තොත් percentage එක 100ක් ගත්තොත් 100ට percentage එක අපි කතා කරමු. A level කරන්න ආවනේ. A level කරන්නෙද්දී ලොකු ආසාවකින් බලාපොරොත්තුවකින් ආවා. හරිද? චුට්ටක් ඉස්සරහට යන්න යන්න තේරෙනවා මේකේ පොඩි දෙයක් තියෙනවා O level වලට සාපේක්ෂව. හරි. ඔහොම එද්දී ওই ගමන එද්දී දැන් මොකද වෙලා තියෙන්නේ? මේ වැඩි ඕනේ දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් 60ක් 70ක් අතර ප්‍රතිශතයක් ට්‍රැක් එකෙන් පැනලා. ට්‍රැක් එකෙන් පැනලා තියෙන්නේ. තේරෙනවද? ට්‍රැක් එකෙන් සම්පූර්ණයෙන්ම පිට පැනලා. ඒ කියන්නේ එයාලා කෙලින්ම ෆේල් කියන ලේබලේ ගහගෙන ඉන්නේ හිතේම. ඇයි ෆේල් කියන ලේබලේ ගහගෙන ඉන්නේ? පන්ති යනවා, පන්තිය දෙන ටික ලියා ගන්නවා, ගානක් දුන්නොත් අල්ලපු එකත් එක කතා කර කර ඉන්නවා, නැත්තම් මනෝපාරක් ගහගෙන කල්පනා කරනවා, නැත්තම් අනාගතය ගැන කල්පනා කරනවා. හරිද? ඊට පස්සේ සර් බෝඩ් එකේ දෙන ගාන ලියාගෙන එනවා. දැම්මට පස්සේ ලියා ගන්න නැත්තම් ඒ ලියා ගන්නෙත් නැහැ. ආයි පොත් ටික අකුල ගන්නවා, ගෙදර එනවා. නැද්ද බලන්න? නැද්ද බලන්න? ඔයා ওই ගොඩේ නෙමෙයිද බලන්නකෝ. හරි. ළමයි තේරුම් ගන්න මේ වෙද්දිත් 60-70කට ප්‍රතිශතයක් තේරුම් ගන්න විභාගය අත්හැරලා ඉවරයි. ට්‍රැක් එකෙන් පැනලා ඉවරයි. හරිද? යම් ළමයි ප්‍රමාණයක් තවත් ඉස්සරහට ඇදෙනවා. දැන් ටිකක් වැඩ ටික කරගෙන යම් ළමයි ප්‍රමාණයක් විෂය ඇදගෙන යනවා. මහන්සිලා වැඩ කරන ළමයි ඉන්නවා. කොහේ ගියත්, කොහේ ක්ලාස් ගියත්, කොහේ මොන ලෝකෙින් ගියත් එයා යාගේ පාඩුවේ වැඩ ටික කරගෙන යනවා. හරි. දැන් අහන් ඉන්න. දැන් ඔයා හිතන්න දැන් 2026 අවුරුද්ද. හරි. ඔය විදිහටම යනවා තමයි. ඔය විදිහටම යනවා. හරි. ඊළඟ කාරණාව දැන් ඔයා හිතන්න 2026 දැන් අප්‍රේල් අවුරුදුත් කාලම මම වැඩ පටන් ගන්න ඉන්නවා කියලා හිතනවා. හරිද? අවුරුදුත් කාලම මම වැඩ පටන් ගන්න ඉන්නවා කියලා හිතනවා. හරි. දැන් යනවා පන්තියකට. දත් මිටි කාගෙන යන්නේ. හරි. මම අද ඉඳන් වැඩ කරනවා කියලා හිතාගෙන යනවා. ගියාට පුතේ වැඩක් වෙන්නේ නැහැ අයියේ. තේරුම් ගන්න එතන ඉඳන් ගොඩ නැගෙන්නවට අමාරුයි. මොකද කලින් දේවල් අනිවාර්යෙන්ම විභාගයට ඕනේ වෙනවා. ඒ ප්‍රශ්න කරන්නේ ඒ පාඩම් වල ප්‍රශ්න කරන්න අනිවාර්යෙන්ම පෙර පාඩම් සිද්ධාන්ත සියල්ල ඕනේ වෙනවා. ගොඩ දාන්න අමාරුයි. ඒ කියන්නේ මේකේ බහුල ප්‍රතිශතයක් ෆේල් වෙන්නේ. පට්ට තොගයක් මේකේ ෆේල්. පාස් වෙන්නේ ෆස්ට් අයි ළමයි කියන පාස් වෙන 14යි.
හරි අපි සිද්ධාන්ත පන්ති කරන ගුරුවරෝ මම සිද්ධාන්ත පන්තියක් කරන්නේ. හරි එතකොට තේරුම් ගන්න මේ සිද්ධාන්ත ෆස්ට් ගොඩ යන්න තමා මේ බෑකප් රිවිෂන් එක මම ඔයාලට දැන් පටන් ගන්නෙ ෆස්ට් ගොඩ යන්න. හරි මේ වෙද්දිත් අත්හැරලා තියෙන ළමෙක් අත්හරින්න ඕනේ නැහැ. අපි පටන් ගමු. මේ අත්හරින ප්‍රධානම හේතුව රසායනික ගණනය සහ රෙඩොක්ස් සංකල්ප. තේරවාද රසායනික ගණනය සහ රෙඩොක්ස් බැරිවීමත් එක තමා ඔය අත්හැරීම පටන් ගන්නෙ. තේරුණාද මං කියන දේ? ඒක නිසා ළමයි තේරුම් ගන්න මේ වෙද්දි Taman ට්‍රැක් එකෙන් පැනලා ඉන්නවා නම් අත්හරින්න එපා සහ ඔය විදිහටම ගලාගෙන යන්න දෙන්න එපා. අපි වෙනස් වෙලා අපි පටන් ගමු මේ වැඩේ. තේරුම් ගන්න ඔයාලට කෙලවෙච්ච තැනින්මයි මම පටන් ගන්නෙ. කෙලවෙච්ච තැනින්මයි පටන් ගන්නෙ. රසායනික ගණනෙන් පටන් ගන්න. හරි මේ බෑකප් රිවිෂන් එකක් විදිහට මම ඇදගෙන යනවා. හරි ඒ නිසා තේරුම් ගන්න 2027 තව අවුරුදු එකහමාරක් ගිහිල්ලා කෙල කරගෙන ආයි රිවිෂන් එකකට යන්නේ නැතුව දැම්ම පටන් ගමු අපි මේ වැඩේ. බෑකප් රිවිෂන්. හරි. එතකොට අපි දැන් මම ගත්තොත් සිද්ධාන්ත පන්තිය කරන්නේ හොරණ සහ මතුගම. හොරණ සිද්ධාන්ත පන්තියේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ අලුතෙන් ආපු පන්තියට ආපු ළමයින්ට තේරුම් ගන්න 3 සහ 4 පාඩම් කරගන්න විදියක් නැහැ. සහ මේ පන්තිය දැන් මාරු කරන කාලේ. හරි මාරු කරන කාලේ ප්‍රධාන හේතුව රසායනික ගණනය නන්නත්තර වෙනවා ළමයි නම කෙල කරගන්නවා පාඩම උපරිමෙන්ම. තේරුම් ගන්න මොකද්ද වෙන්නේ? ඒ තියරි කොහොමද ප්‍රශ්නයකට ඇප්ලයි කරන්නේ? කොහොමද මේ ගණන් දකින්නේ? මේ ගණන් හදන්නේ කොහොමද? ඒක බැරුව ළමයි ක්‍රමිකව විෂය අත්හරිනවා. එන්නකෝ එන්න දැන් එන්නකෝ මම ගොඩ දාලා දෙන්නම්. ඒක ගැන කතා කරන්න දෙයක් නෑ මේ වෙලාවේ. ඔයාට තියෙන්නේ CR පතකුයි නිල් පෑනකුයි අරන් එන්න. සියල්ල මං ගොඩ දාලා දෙන්න. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. එතකොට අපි මේ පාඩම් වල තියරි පන්තිය ගත්තොත් බානකට ගණන් හදලා තියෙන්නේ. පිටු 80 පොත් දෙකක් විතර ඉවර වෙන තුන්වෙනි පාඩමේ අපි ගණන් හැදුවා. හරි රසායනික ගණනය. ඇත්ත කියන්නේ ඔය ළමයිගෙන් පොත් අරගෙන බලන්න. හරිද? අපි රසායනික ගණනේ පටන් ගත්තේ ඔයා විශ්වාස කරන්න 2027 ඔයා A level එකට ආවට පස්සේ සති 3ක් ගිහිල්ලා 3ක් හෝ 4ක් ගිහිල්ලා තමයි මම රසායනික ගණනේ පටන් ගත්තේ. හේතුව අති දැවැන්ත ඉලක්කයක් වෙනුවෙන්. තේරුම් ගන්න දැන් මගේ පන්තින කොල්ල කෙල්ලෝ ගණන් හදනවා සංගාල. හරි? පන්තියෙන් සාධාරණව අහඹු ලෙස තෝරාගත්තොත් ළමෙක් සහ ඒ ළමයාට ගාණක් දුන්නොත් තේරුම් ගන්න ඒ ළමයා අවසාන පිළිතුර වෙනතෙක් ගාන ඇදන් යන ලොකු සම්භාවිතාවක් තියෙනවා. හරි? ඒ මට්ටමට අපි පන්තිය හදලා තියෙන්නේ. අපි මහන්සිලා වැඩ කරනවා පන්තිය ඇතුලේ. හරි? ඇති වෙන්න ගණන් හදනවා. අනිත් කාරණාව තමයි අපි සීනි බෝල ගණන් හදන්නේ නැහැ පන්තියක් ඇතුලේ. තේරුම් ගන්න සිද්ධාන්තයේ මුල් යටම තැන ඉඳන් උගන්නලා ක්‍රමිකව සිද්ධාන්තයේ පොඩිම තැනින් උගන්නලා කෙලින්ම අපි ළමයාව නිර්මාණය කරනවා හොඳ දැනුම් පද්ධතියකට. ඊළඟ කාරණාව තේරුම් ගන්න ළමයෝ ඔයාට මේක පටන් ගන්න වෙන තැන බිඳුව වෙන්න පුළුවන්. හරි? නමුත් ඔයාට තේරුම් ගන්න C සාමාර්ථයක් ඕන නම් ඔයා C එකකට ඉගෙනගෙන වැඩක් නැහැ. ඔයාට C එකක් ගන්න බෑ C සාමාර්ථයක් තියෙද්දි. ලොවෙත් ෆේල් හෝ S. ලොවෙත් ෆේල් හෝ S. තේරුම් ගන්න. ඔයා C එකක් ගන්න නම් අඩුම තරමේ B එක දැනුමක්වත් තියෙන්න ඕන. B එකක දැනුමක් තිබ්බොත් තමයි C එකක්වත් එන්නේ. B එකක් නම් එන්නේ නැහැ ලොවෙත්. තේරුම් ගන්න. හරි? තේරුම් ගන්න. එතකොට අපි ඔයාව බිඳුවේ ඉඳන් පටන් අරගෙන මේ තොඳොල් ගණන් හදන්නේ නැහැ. සරල සීනි බෝල ගණන් හදන්නේ නැහැ පන්තියේ. ඔයාව කෙලින්ම බිඳුවෙන් පටන් අරන් A+ එක දැනුමට මම ඔයාව අරන් යනවාමයි. ඒක තමයි අපේ පන්තියේ සුවිශේෂීත්වය. හරි? ඒක නිසා මේ වැඩපිළිවෙලේ සම්බන්ධ වුණොත් ළමයින්ට අලුත් ළමයින්ට එන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ජනවාරි මාස සම්පූර්ණයෙන් අපි නොමිලේ කරන්නේ වැඩේ. හරි? බිඳුවෙන් පටන් අරගෙන ඔයාව මේ හරියෙන් අතර වෙන්නේ අපි කෙලින්ම A+ එකට අරන් යනවාමයි. හරිද? ඒ වගේ හොඳ වැඩපිළිවෙලක් අපි පන්ති ඇතුලේ ක්‍රියාත්මක කරනවා. එහෙනම් දැන් මම ඔයාලට කිව්වා මේ විනාඩි කිහිපෙදී ඇයි අපි මේ වෙද්දිම බෑකප් රිවිෂන් එකක් පටන් ගන්නෙ මූලික ඉලක්කය තේරුම් ගන්න මේ වෙද්දි ට්‍රැක් එකෙන් පිට පැනපෙවුන්ව තේරුම් ගන්න ආයි හරි ට්‍රැක් එකට දාලා තේරුම් ගන්න උන් ඇදන් යනවා. හරි? ෆස්ට් ටයිම මේක ගොඩ දාමු. ආයි සෙකන්ඩ් ට්‍රයි එකක් ගැන හිතන්න එපා. තේරුම් ගන්න. තේරුම් ගන්න. ආයි සෙකන්ඩ් ට්‍රයි එකක් ගැන හිතන්න එපා. ෆස්ට් ටයිම ගොඩ දාමු මේ ඇති වෙලාව. හරි 2026 රිවිෂන් එකට ගිහිල්ලා
හරිද? නැත්නම් 2027ක ආයි තව අවුරුද්දක් යන්න ඕනේ නැහැ. මේ මිස් වෙච්ච කොටස් ටික අපි ලස්සනට ගොඩ දාගමු. හොඳට කරගමු. පටන් ගන්න තුන්වෙනි පාඩමෙන් රසායනික ගණනයෙන්. ඉතින් මම දැන් මේ කිව්වේ ඇයි බෑකප් රිවිෂන් එකක් අපි වේලාසන 2027 අයට පටන් ගන්න කියලා. ඇයි රසායනික ගණනයෙන්ම පටන් ගන්නෙ? බෑකප් රිවිෂන් එක ඇයි අපි රසායනික ගණනයෙන් පටන් ගන්නෙ? තේරුම් ගන්න රසායනික ගණනය තමයි අපේ ෆිසිකල් වල පළවෙනිම ඒකකය. එහෙම කියනකොට හොඳයි. තේරුම් ගන්න ෆිසිකල් වල අත්තිවාරම. තේරුම් ගන්න. එතකොට මේ රසායනික ගණනය කෙලවුණොතින් තේරුම් ගන්න රසායනික ගණනයේ යම් පමණකින් හෝ කෙලවුණොතින් මේ බෝඩ් එකේ තියෙන සියලු පාඩම් ඒහා සමානවම කෙලවෙනවා. හරිද? ඉදිරියට ගණන් හදාගන්න බැරි වෙනවා. රසායනික ගණනයට පස්සේ අධ්‍යයනය කරන්න තියෙන අපිට රෙඩොක්ස් පාඩම. ඊට පස්සේ වායු. ඊට පස්සේ ශක්ති විද්‍යාව. පස්වෙනි පාඩම අපේ මේ හතර. තේරුම් ගන්න චාලක රසායනය. මේ සියල්ල ගණන් හදන්න තියෙන පාඩම්. දැන් ඔයාලට චාලක රසායනය ඉගෙන ගන්න ගියාට පස්සේ චාලක රසායනය කියන පාඩමේට ආවේනික චූටි සිද්ධාන්ත කොටස තේරෙන්න පුළුවන්. හරි? නමුත් තේරුම් ගන්න මේ පාඩමෙන් එන විභාග ගණන් හදාගන්න බැරි වෙයි. ඒක තමයි වෙන්නේ. ඒකනේ බහුතර ප්‍රතිශතයක් මේ A level fail වෙන්නේ chemistry. හරි? තේරුම් ගන්න චාලක රසායනයෙන් එන විභාග ගණන් හදාගන්න අනිවාර්යයෙන්ම මේ සංකල්ප ඕන වෙනවා. රසායනික ගණනයේ සංකල්ප ඕන වෙනවා. හරි? එතකොට තේරුම් ගන්න ඊට පස්සේ රසායනික සමතුලිතතාවය කියන පාඩම යටතේ තියෙන පාඩම් මාලාවක් තියෙනවා. අනුමාත්‍රිකා. මේවා නිකන් දවසෙන් දෙකකින් ඉවර කරන්න බැරි පාඩම්. හරිද? මේවා අති දෙවන්ත පාඩම්. දැන් KCKP රසායනික සමතුලිතතාව, අම්ල භස්ම සමතුලිතතාව pH, විෂය රාමුවේ තියෙන අමාරුම පාඩම pH. ඒ හා සමානම අමාරුම පාඩමක් තමයි KSP කියලා කියන්නේ. ද්‍රාව්‍යතා ගුණිතය. තේරුම් ගන්න මේ සියලු ගණන් හදන්න මෙතන නැතුව මොනවත් කරන්න බෑ. තේරුම් ගන්න. ඊට පස්සේ KD ව්‍යාප්ති සංගුණකය. කලාප සමතුලිතතාව. තේරුම් ගන්න අවසාන මාතෘකාව ඉලෙක්ට්‍රෝඩ විද්‍යාව. තේරුම් ගන්න. එතකොට තේරුම් ගන්න මේ රසායනික ගණනය කියන්නේ අතිශයම බලපෑමක් කරන පාඩමක්. දැන් මේ වෙද්දි රසායනික ගණනය කෙලවීම නිසා තේරුම් ගන්න විභාගේ අත්හැරලා ඔයා ඒ විදිහටම තව මේ අවුරුදු එකමාරම ඉස්සරහට යනවා. දැන් ඔයාලට තේරෙනවද මොකද්ද වෙන්නේ කියලා? මේ පාඩම් සියල්ලම ඒ හා සමානව කෙලවෙනවා. ඕක තමයි වෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ආයි 2027 විභාග ලිව්වට පස්සේ එක්ක රිවිෂන් එකකට යනවා. ආයි පාරක් කරන්න කියලා හිතාගෙන. ඉතින් තේරුම් ගන්න ළමයි මේ වේලාවේ ඔයාට කෙලවෙලා තියෙනවා නම් හරිද? ඔයා මේ මයින්ඩ් සෙට් එකකින් වෙනස් වෙලා ආයි පටන් ගන්න. වැරදිච්ච තැනින්ම පටන් ගන්න. රසායනික ගණනය කියන්නේ අතිශය තීරණාත්මක පාඩමක්. තේරුම් ගන්න. ඒතර අපි ඒක නිදහසේ, निराවුල්ව ගොඩනංවනවා ඔයාට මේ බෑකප් රිවිෂන් කියන වැඩපිළිවෙලින්. මේ වෙද්දී අපි සියලු රසායනික ගණනයේ අංශු මාත්‍රයක් පාසා සිද්ධාන්ත පන්ති වල ඉවරයි. ඊට අමතරව වායු පාඩම හතරවෙනි පාඩම සම්පූර්ණයෙන්ම ඉවරයි. තේරුම් ගන්න. හරි? ඒතකොට අපිට ලේසි පට ගාලා යන්න ලේසි. දැන් ඔයා විශ්වාස කරන්න මගේ සිද්ධාන්ත පන්තියේ සමහරක් ළමයි මේ චාලක රසායනයේ පාඩම් ඉගෙන ගන්න එනවා 2026 සිද්ධාන්ත පන්තියට. 2026 සිද්ධාන්ත පන්තියට තේරුම් ගන්න සමහරක් ළමයි 2027 ළමයි එනවා ඉගෙන ගන්න. ඇයි මේවා පාඩම් nothing. හරිද? මේකේ චූටි සිද්ධාන්තේ විතරයි කියා දෙන්න ඕනේ. ගණන් හදන්න පුළුවන් පටස් ගාලා. ඇයි අත්තිවාරම හොඳට පුළුවන්. තේරුම් ගන්න. දැන් අපි වායු පාඩම පන්ති කතා කරා. 2027 සිද්ධාන්ත පන්තියේ වායු පාඩම අංග සම්පූර්ණව කතා කරා. හැබැයි අපි හැදුවේ කොහේ ගණන්ද? පන්ති ළමයි දන්නවා වායු අස්සේ අපි හැදුවේ තේරුම් ගන්න KCKP පාඩමේ ගණන්. KCKP පාඩමේ සිද්ධාන්ත කියා දුන්නේ තේරුම් ගන්න. නමුත් ඒකේ ගණන් වලට ඍජුවම මේ වායු පාඩම ඇප්ලයි වෙනවා. ඔයගොල්ලන්ට මේ මං කියන කතාව තේරෙන්නේ 2027 අවුරුද්දේදී. 2027 අවුරුද්දේදී මේ මට්ටමටත් වඩා කෙලවුණොත් තමයි Tamanට තේරෙන්නේ මම මේ කියන කතාව. ඒ කියන්නේ ඔයා ඔය කෙලවෙලා යන ගමනේ ඔයා වෙනස් වෙලා නැතුව ඔය විදිහටම යන්න ගියොත් හරිද? ඔයා හිතනවා නෑ මට පුළුවන් වෙයි ඉස්සරහ ටික කරගන්න තව කල් තියෙනවා. හරිද? ඔයා මෙතන කෙල කරගෙන ඔයා හිතනවා නෑ රසායනික ගණනය කියන්නේ මොකද්ද?
ඔය පාඩම අත්හැරුණට අවුලක් නැහැ. හරි තව පාඩම් කීයක් තියෙනවද මට කරගන්න බැරියේ කියලා හිතාගෙන ඔයා යන්න ඉස්සරහට. හරි. ඔයාට දවසක මම මේ කියපු දේ සුද්ධ සිංහලෙන්ම තේරෙයි. ඒක නිසා තේරුම් ගන්න අපි බෑකප් රිවිෂන් එකේදී මුලින්ම පටන් ගන්නේ රසායනික ගණනය කියන පාඩම. එතකොට පන්තියට අලුතෙන් සම්බන්ධ වෙච්ච ළමයින්ට හරි අපේ මගේ හැරි කියන්නේ අපි කරලා තියෙන 3 සහ 4 පාඩම් අල්ලගන්න chance එකක් තියෙනවා. ඒත් එක්කම ලංකාවේ ඉන්න ඕනම ළමෙක්ට මේ වැඩපිළිවෙලට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි කිසි ප්‍රශ්නයක් නැහැ. ජනවාරි මාස සම්පූර්ණයෙන්ම අපි නොමිලේ උගන්වන්නේ. බිඳුවෙන් පටන් අරගෙන තේරුම් ගන්න මගේ භාෂාවෙන් මම කියන්නම් තොඳොල් නැත්තම් සීනි බෝල ගණන් නොහදා තේරුවන් කෙලින්ම A+ එකේ මට්ටමට ඔයාව මම ගොඩ නගනවා. හරි. ඉතින් ඔයාට තියෙන්නේ CR පොතකුයි නිල් පෑනකුයි අරන් එන්න එච්චරයි. ඊටු ටික මම බලා ගන්නම්. හරි. අපි පන්තිය තුල තමයි ගොඩ නගන්නේ ළමයාව. හරි ඔයාට මම කියා දෙන්නම් කොහොමද ගණන් හදන්න ඕනි කොහොමද සිද්ධාන්ත ටික ඇප්ලයි කරන්නේ ගණන් වලට. සේරම ටික විභාග මට්ටමේ ගණන් හදනවා. එතකොට හරි ඕගොල්ලන්ගේ යාළුවනුත් දැනුවත් කරන්න අපි මේ බෑකප් රිවිෂන් එක පටන් ගන්නේ ජනවාරි 17 ඒක මේ වීඩියෝ එකේ යටින් යනවා. හරිද? සම්බන්ධ වෙන්න ඕනි කොහොමද කියලා මේ වෙද්දි කියලා තියෙන්නේ. ඉතින් එහෙනම් අපි හම්බ වෙමු ජනවාරි 17 සෙනසුරාදා රෑ 7ට ඔන්ලයින් Zoom ඔස්සේ.